හෙලෝ මම ඩොන් සුරවීර ඕස්ට්‍රේලියාවේ මෙල්බන් ඉඳලා මම අද ඔයාලට කතා කරන්න ගත්තේ මේ මහින්ද රාජපක්ෂ මහත්තයාවයි යාගේ දරුවෝ තුන් දෙනාවයි මුළු පවුලම දරුවන්ගේ දරුවෝයි මැරීමේ සැලැස්මක් ගැනයි. මේක දෙමළ ඩයස්පෝරාගේ උවමනාවක්. මොකද LTT නායකයන්ව සහ යාලා දරුවන්ව ඒ යුද්ධෙදි මරපු නිසා ඒ මහින්ද රාජපක්ෂ මහත්තයා නායක ගත්ත නිසා ඊගොල්ලන් ඒ මුල් රාජපක්ෂලවම අතුගාලා දැමීමේ මරා දැමීමේ කුමන්ත්‍රණයක් දැන් තියෙනවා. ඒ කුමන්ත්‍රණයේ උච්චතම අවස්ථාවකට ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයාට ඔය වගේ දූෂණ චෝදනා මේවා කරලා කුඩු සම්බන්ධ මේවා කරලා මොන චෝදනා කරලා මිනිස්සුන්ව එතන පෙළගස්සලා මිනිස්සුන්ව තරහ උස්සලා අර අරගල කාලේ වගේ අරගලයක් විදියට ගෙවල් ළඟ මේවා කරලා කෙලින්ම ඒ ගෙවල් වලට කඩා වැටිලා ඒ මිනිස්සු තුලින් මරා දැමි. මොකද ඩයස්පෝරාවට උමනා දෙමළ කියන්නේ ප්‍රභාකරන් සිංහල හමුදාව අතින් මැරුණට සිංහලයා අතින් මේ මහින්ද රාජපක්ෂ මහත්තයාවයි ඒ දරුවන්ගේ දරුවන්ව ඇති කරන්න ඕනේ. මේක තවත් එහාට දිව යනවා. ඒක ගැන මම විස්තර ඔක්කොම කියන්නේ නැහැ. මේකේ අදාළ තව කට්ටිය ඉන්නවා. එතකොට මේකට මම හිතන්නේ මේ වෙලාවේ ලංකාවේ කට්ටියව දැනුවත් කරා නම් හොඳයි ගැතනවා. අනික මේ ආණ්ඩුවටත් තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි ඒ කියන්නේ ආණ්ඩුවේ අරමුණත් ඒත් එක්කම ඉෂ්ට වෙනවා මේකට ඉඩ තියලා තිබ්බම. මොකද දැන් අද හොරකම් ගැන කිව්වට එක චෝදනා දැම්මට කවදාවත් ඒ රාජපක්ෂලා එහෙම කරලා නැති. රාජපක්ෂලා කරලා නැති නිසා ඒගොල්ලන්ට කවදාවත් ඒ විදියට චෝදනා කරලා ඔප්පු කරන්නවත් මුකුත් කරන්න බෑ. ඒ කියන්නේ දැන් අවුරුද්දක් ගිහිල්ලත් මුකුත් කරන්න බෑ වගේ අවුරුදු 5ක් ගියත් කරන්න හොයන්න දෙයක් නැහැ. ඉතින් ඒක නිසා ඕක ඒ විදිහට ඩයස්පෝරා වුමනාවට මේ විදිහට මරන්න ස්වභාවිකව මරවන්න මේවා කරපුවම ස්වභාවිකවම අර කියන කටයුතු ටික යට යනවා. එතකොට එන්නේ ඒගොල්ලන් හොරකම් කරේ නැහැ කියන එක නෙමෙයි. දැන් මිනිස්සු නැහැ. අන්න ඒක නිසා මේක කාටවත් වැදගත් වෙයිද දන්නේ නැහැ. මොකද අපිට අපේ යුද්ධ ඉවර කරපු නායකයා වැදගත් වෙනවා. අපිට වටිනවා. අපිට ඒක නිසා තමයි මේ ගැන දැනුවත් කරන්න හිතුවේ. මේ අවම වශයෙන් මේක තියාගන්න. මේක සිද්ධ වුණාන් පස්සේ හරි මේක තව කායික හරි ෂෙයා කරගන්න